ඔන්න ගයිස් ඉස්සරහට අපිට හොඳ මැචස් ටිකක් බලන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ මාසේ මැයි වලින් පස්සේ ලංකා කණ්ඩායමට ටූර්නමන්ට්ස් වගේක් තියෙනවා හොඳ කණ්ඩායම් සමග තමයි තියෙන්නේ. ඉතින් ඒකට හොඳ ස්කෝඩ් එකක් මේ වෙලාවේ අලුත් කළමනාකාරීත්වයේ විසින් පත් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා සංගක්කාර තමයි ඒකේ ප්‍රධාන නියමුවා විදිහට වැඩ කරන්නේ. ඔහු දැනට IPL වල ඉන්නේ. ඉතින් ඒ ස්කෝඩ් එක තමයි ඉතින් IPL වල හොඳටම perform කරන අයත් මේ ස්කෝඩ් එක ඇතුළට දාලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මෙයාලට එන්න තියෙන මැචස් මොනවද කියලා. ඉස්සෙල්ලාම තියෙන්නේ 2026 ජූනි මාසේ සවුත් අප්‍රිකා සීරීස් එකක් තියෙනවා. ODI T20 සීරීස් එකක්. ඉතින් ඒක 2026 ජූනි මාසේ පටන් ගන්න තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා එංග්ලන්ඩ් ටුවර් එකක් තියෙනවා. ඒක තියෙන්නේ එංග්ලන්ඩ් වල. ඒක ජූනි මාසෙන් පස්සේ තමයි සැප්තැම්බර් මාසේ වගේ තමයි පටන් ගන්න තියෙන්නේ. ඒකෙත් T20 තුනක් තියෙනවා. ODI මැච් දෙකක් තියෙනවා. ඒක එංග්ලන්ඩ් ග්‍රවුන්ඩ් එකේ තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඔන්න ඊළඟට අපේ අල්ලපු රටේ තමයි ඊළඟ මැච් සීරීස් එක තියෙන්නේ දෙසැම්බර් මාසේ. ඒකෙත් ODI තුනක් තියෙනවා. T20 දෙකක් තියෙනවා. ඒක ඉන්දියාවල ග්‍රවුන්ඩ් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා දැන් නීතිය ගොඩක් තදයි ලංකාවේ ක්‍රීඩකයන්ට. එයාලා තරඟ පරාජය වුණොත් එයාලට තමාගේ පඩියෙන් 50%ක කප්පාදුවක් කිරීමට කළමනාකාරීත්වය තීරණය කළා තියෙනවා. ඉතින් ඉස්සරහට ලීසි වෙන්නේ නැහැ අපේ ක්‍රීඩකයන්ට තම දක්ෂතාවය අනිවාර්යෙන් පෙන්විය යුතුයි. ඉතින් මේ වගේ ඉස්සරහට අලුත් තොරතුරු දැනගන්න අපිව subscribe කරලා තියාගන්න. ස්තුතියි.